කොත්තමල්ලි සූදුරු මාදුරු මේ බෙන්ඩර් ජග් එකට දාගන්නවා. මිරිස් කරල් 3ක්. එතකොට කුරුඳු පොතු ටික මේ ගම් මිරිස් ඇට ඒවා දාගන්නවා. මර මුරුංගා පොත්ත සුදු ලුණු රතු ලුණු ඉඟුරු එතකොට කුරුඳු මේ සාදික්කා එනසල් ඒ කරාඹු නැටි හැමදේම අපි මේ විදිහට වංගෙඩියක මේ කොටලා තලලා ගන්නවා. අපි මේ බෙන්ඩර් කරගත්ත සිහින්ම බෙන්ඩර් කරගත්ත කොත්තමල්ලි සූදුරු මාදුරු ඒකත් වංගෙඩියේ දාලා තලාගත්ත මුරුංග පොතු සුදු ලුණු මේ රතු ලුණු ඒ වගේ දේවල් ටිකත් සේරම මැටි හට්ටියකට දාලා මේ රම්පේ කරපිංචක් දාලා මේ සියඹලා ටික දිය කරගෙන සියඹලා ටිකත් අපි ඒකටම දාලා වැඩියෙන් වතුර දාන්න ඕනේ මේකට. හොඳට වතුර මේ එකතු කර ගන්න ඕනේ. හට්ටියේ භාගයක් විතර වෙන්න වගේ හොඳට තැම්බෙන්න ඕනේ මේක. හොඳට වතුර එකතු කරගෙන මේ හොඳට තම්බ ගන්න ඕනේ. මේකට මේ රසායනෝ ලුණු එකතු කරගන්න ආය මේ උළුහාල් ඇට ටිකක් එකතු කරගන්න ඕනේ. ඉතින් දැන් මේ රසම් එක ගානට හැදිලා හැමදේම හොඳට තැම්බිලා ගේ පුරාම සුවඳයි. රසම් මේක තමා නියම රසම් එක නියම තැම්බුම් හොද්ද. ඉතින් මේක නිතර පාවිච්චි කරද්දී අපේ බඩවැල් වල බැඳෙන තෙල් වර්ග ඒවා සේරම මේ ගැලවිලා ඒවා සුද්ධ වෙනවා. ඉතින් මේ උණ හැදුණු වෙලාවල් වලට කන්න බැරි වෙලාවට මේ රසම් එකක් පාවිච්චි කරන්න. කෑමට කලින් මේ පොඩි කෝප්පයක්කට දාගෙන බොන්න පුරුදු වෙන්න. මේවා මේ වගේ දේවල් නිතර භාවිතයට ගන්නවා නම් අපිට බෙහෙත් වර්ග ගන්න ඕනේ නැහැ. ඉතින් ගෙවල් වල මේ දේවල් හදන්නේ දැන් අද ශනිකවම රසම් කප් එක ගෙනාවා. උණු වතුරට දැම්ම ගත්තා. මේක අමාරුවක් නෑ වැඩිය. මේක හදාගෙන සති ගාණක් උනත් තියාගන්න පුළුවන්. මේ හැන්ද හරියට පාවිච්චි කරනවා නම් කප් එක ඒ වගේ පාවිච්චි කර ගන්නවා නම් අපිට උග කාලයක් මේක තියාගන්න පුළුවන්. නිරෝගීව ඉන්න මේ අපේ ඉස්සර කාලේ ගත කරපු විදිහට අපි ජීවත් වෙන්න නම් මේ දේවල් පාවිච්චි කරන්න. අනිවාර්යෙන්ම සතියකට සැරයක් මාසයකට දෙසරයක්වත් මේ වගේ රසම් එකක් හදලා බොන්න. ඒක ගොඩාක් ගුණයි. තෙරුවන් සරණයි.